අයිබෝන් යාළුවේ මගේ ආදරණීය යාළුවෝ සියලු දෙනාටම ජයග්‍රාහී සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඔයාලා අතරට ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරණීය මතක් කිරීමක් කරන ගමන්ම අපි යන් යාළුවේ මේ අරන් ආපු වීඩියෝ එක බලන්න. ඉතින් යාළුවනේ මේ අරන් ආපු වීඩියෝ එකෙන් ඔයාලට කියන්න හදන්නේ හෝමාගම පිටිපන උතුර තියෙන නිවසක් සහිත අනර්ග ඉඩමක් ගැන තමයි. නිදහස් නිස්කලංක ආරක්ෂිත සාමකාමී වටපිටාවක් සහිත සුන්දර වෙල්ලයකට මායිම්ව ජීවත් වීමට සුදුසු ඉතාමත් සුන්දර ප්‍රදේශයක් කියලා මට ඔයාලට මේ ප්‍රදේශය හඳුන්වා දෙන්න පුළුවන්. ඉඩමට පිවිසීමට අඩි 22ක පමණ පළලකින් යුතු කාපට් ඇතුළු මාර්ග ප්‍රවේශයක් ඇති අතර ගේට්ටුවක් සහිත තාපකින් වට වුණු පර්චස් 30.5කින් පමණ මෙම අනර්ග ඉඩම සමන්විත වෙලා තියෙනවා. තවද නිර්වල් ඔප්පු සහ සියලුම නීතිමය ලේඛියලද මෙම ඉඩම සතුව පවතිනවා කියලත් ඔයාලට දැනුම් දීමක් කරනවා. මෙම විශාල නිවස ගත් කල ශාලයක්, නිදන කාමර 4ක්, නාන කාමරයක්, කෑම කාමරයක් ඇතුළුව මුළු තැන්ගයකින්ද සමන්විත වෙලා තියෙනවා. සියලුම නාගරික පහසුකම් වලටද ආසන්නව ඇති මෙම නිවසේ සිට මොරගාහෙන හෝමාගම බස් පාට මීටර් 300ක්ද, හයිලෙවල් පාරට මීටර් 600ක්ද, හෝමාගමට කිලෝමීටර් 3ක්ද, මාකුඹර අධිවේගී පිවිසුමට කිලෝමීටර් 4.5ක්ද, මහරගමට කිලෝමීටර් 8ක්ද, NSBM හරිත සරසවියට කිලෝමීටර් 1.5ක්ද වශයෙන් දුර සීමාවකින් සමන්විත වෙලා තියෙනවා. ප්‍රසිද්ධ ජාතික හා ජාත්‍යන්තර පාසල්, සාප්පු සංකීර්ණ හා සුපිරි වෙළඳසැල්, බැංකු සහ රෝහල් පහසුකම් ඇතුළු සියලු නාගරික සේවා සඳහා ඉතාමත් ඉක්මනින්ම පිවිසීමේ හැකියාවක්ද මේ නිවසේ ඉඳලා පවතිනවා. ඉතින් යාළුවේ පදිංචියට ඉතාමත් සුදුසු තත්ත්වයේ පවතින නිවසක් වුවද මෙම නිවසට කිසිදු වටිනාකමක් අය නොකර ඉඩමෙහි වටිනාකමට පමණක් ලක්ෂ 180කට පමණ අලෙවි කරන අතර ඔයාලා මිලදී ගන්නවා නම් මිල ගණන් සාකච්ඡා කරලා වෙනස් කරගන්න පුළුවන් කියලා දැනුම් දීමක් කරනවා. එහෙමනම් යාළුවේ ඔයා මේ අනර්ග ඉඩම සහිත නිවස මිලදී ගන්නවා නම් ඔයාට මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස් වෙන ෆෝන් නම්බරයට කෝල් එකක් දීලා ඔයාට අවශ්‍ය සියලුම විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. එහෙමනම් මේ නිවස සහිත අනර්ග ඉඩම මිලදී ගන්නවට වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට බෙහෙවින්ම ස්තුතිවන්ත වන ගමන් ආයෙත් මේනම වීඩියෝ එකකින් හමු වෙනකන් අදට නවතිනවා ගිහිල්ලා එන්නම්. සියලු දෙනාට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.